මෙන්න මේ ෆොටෝ දෙක පොඩ්ඩක් බලන්නකෝ. බැලූ බැල්මට ඉතින් එකක් කැතයි එකක් ලස්සනයිනේ. ඉතින් මේ ෆොටෝ දෙකම කැප්චර් කරේ එකම ෆෝන් එකෙන් එකම වෙලාවෙ. ඒ වුණානම් මම මේ ෆොටෝ එක කැප්චර් කරේ ෆෝන් එකේ ඔරිජිනල් කැම් එකෙන්. ඒ වුණානම් මේ ෆොටෝ එක මම කැප්චර් කරේ LMC කියන කැමරා ඇප් එක පාවිච්චි කරලා. ඉතින් මේ තියෙන ඉතින් මම ඒ LMC කැමරා ඇප් එක යූස් කරලා කැප්චර් කරපු ෆොටෝ ටික. ඉතින් මේවත් බලන්නකෝ. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ ලස්සනට ෆොටෝ කැප්චර් කරගන්න ඕනද? ඉතින් ඔයාලා කරන්න තියෙන මේ වීඩියෝ එක විනාඩියක්වත් ස්කිප් නොකර අවසාන වෙනකම් බලන්න කියලා. නැත්නම් ඉතින් ඔයාලා මේකේ කරන ස්ටෙප් එකක් මග හැරුවොත් මේක හරියටම හදාගන්න වෙන්නේ නැහැ. ඔයගෙන් පස්සේ අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකට යන්න ඕනේ. ගිහිල්ලා සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ LMC 8.4 කියලා. හරි ඊට පස්සේ ඉතින් ඔයාලට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් එනවා. ඔයාලා උඩ මේකට යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මෙන්න මෙතන මෙනු කියන ඔප්ෂන් එක එකපාරක් ටච් කරොත් ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක් එනවා. ඉතින් ඔයාලට මෙතනින් ඉතින් ඔයාලගේ ෆෝන් එකේ වර්ගය අනුවත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒකට ගන්න තියෙන මෙන්න මෙතන all phone කියන එක උඩ පාරක් ටච් කරගන්න. ඇඩ් එකක් ඒක ක්ලෝස් කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ෆෝන් ලිස්ට් එක බලා ගන්න පුළුවන්. Samsung, Xiaomi, Vivo මේ වගේ ගොඩක් ෆෝන් තියෙනවා. ඉතින් මෙතන ඉතින් ගොඩක් බ්‍රෑන්ඩ් තව අඩුයි හොන ඒ වගේ ෆෝන් මෙතන ලිස්ට් එකේ නැහැ. ඉතින් ඔයාලගේ ඒ වගේ ෆෝන් එකක් නම් තියෙනවා ඔයාලා කරන්න ඕනේ iPhone ටැබ් එකට යන්න ඕනේ. හරි ඊට මෙන්න මේ වගේ පල්ලෙහාට යද්දි ඔයාලා බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා. ඉතින් ඒක ඔයාලා එකපාරක් ටච් කරාම මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයාලා මෙතනදී මේක ඩවුන්ලෝඩ් කරගන්න version එක තමයි R18 කියන version එක. ඔයාලා එතැන්දි ඩවුන්ලෝඩ් කියන එක උඩ පාරක් ටච් කරාම මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් ඔයාලා පල්ලෙහාට යද්දි මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියලා එකක්. ඒක එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊළඟ සයිඩ් එකක් ඒකත් ක්ලෝස් කරගෙන ආයි ටච් කරගත්තාම මෙන්න මේ වගේ ඩවුන්ලෝඩ් කරගන්න එනවා. ඉතින් මම ආයි ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. මුලින්ම ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මම දැන් මේක ඉන්ස්ටෝල් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි ඉන්ස්ටෝල් වෙන්නේ මේක. හරි ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ ඕපන් කියලා එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ඕපන් කියන එක එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ කැමරා ඇප් එකට යනවා. පර්මිෂන් වලට එලෝ දෙන්න එනවා. ඒ ඔක්කොම ඔයාලා එලෝ දෙන්න ඕනේ. හරි එහෙම දීලා ඉස්සරහට යද්දි මෙන්න මේ වගේ නා මෙතනත් ඩන් කියන එක එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි කැමරා ඇප් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තාම නෝමල්මයි තියෙන්නේ. මොකුත් වෙලා නැහැ. ඔයාලා ගහන ෆොටෝස් නෝමල් විදිහටම කැප්චර් වෙන්නේ. ඉතින් එහෙනම් කොහොමද මම කලින් පෙන්නුවා වගේ ලස්සන ෆොටෝ කැප්චර් වෙන්නේ මේක. ඒකට ඉතින් ඔයාලා මේ ඇප් එකට කන්ෆිග් ෆයිල් එකක් දාගන්න වෙනවා. දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. ආයෙ ඉතින් දැන් ඔයාලා යන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන Play Store ඇප් එකට. හරි මෙන්න මේ විදිහට යනවා. හරි ගිහිල්ලා මෙන්න මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ XML effect කියලා. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඇප් ගොඩක් එයි. මම මේ පෙන්නන ඇප් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. එහෙමම ඕපන් කියන එක දෙනවා. මේකට ඉතින් ඔයාලට තව ඇප් එකක් ඕනේ. ඉතින් ඒ තමයි Iset Data කියන ඇප් එක. ඉතින් මේකත් ඔයාලා මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම ඒක ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. හරි ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ අර මුලින්ම අර ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එකට XML effect කියන එක අන්න ඒකට යන්නේ. ඊට ඉතින් මෙන්න මේ වගේ තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් ඔයාලා මෙතන කන්ෆිග් ෆයිල් එකක් තියනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන කැමති එක සිලෙක්ට් කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්න. ඉතින් මේකේ ගොඩක් තියෙනවා. ඉතින් කියන්න තරමක් මේ. හරි දැන් බලමු මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතන කැමති එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයාලා දැන් ඩවුන්ලෝඩ් කියන එක දුන්නාම එකපාරක් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා.
ඉතින් මේක ඇඩ් එකක් ප්ලේ වෙන ඉතින් ඔයාලා ඒක ක්ලෝස් කරගන්න පස්සේ ඉතින් මෙන්න මේ වගේ කම්ප්ලීට් කියලා ඉතින් වැටෙනවා ඊට පස්සේ ඉතින් ඔයාලා තව ඉතින් මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඉතින් මේ ඩවුන්ලෝඩ් කරන කම්පින්ච් ෆයිල් ඔයාගේ ෆෝන් එකේ ෆයිල් එකට ඔටෝම කොපි වෙනවා හරි ඉතින් ඊළඟ ඩවුන්ලෝඩ් කරගත්ත එකත් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි මෙන්න මේ විදිහට ඊට පස්සේ ඉතින් මම තව එකක් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා හරි ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි මම මේක ඇප් එක ක්ලෝස් කරලා දානවා දැන් බලමු අපි ඩවුන්ලෝඩ් කරගත්ත කම්පින්ච් ෆයිල් කොහොමද ඒ LMC ඇප් එකට දාගන්න කියලා ඉතින් ඔයාලා යන්න ඕනේ දෙවෙනියට ඩවුන්ලෝඩ් කරගත්ත ඉසෙට් දාච ඇප් එකට ඉතින් ගියාට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඔයාලා ඉතින් ඒක උඩ එකපාරක් ටච් කරගන්න ඕනේ ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක තමයි එන්නේ ඉතින් ඔයාලා මෙතනදි බලා ගන්න පුළුවන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත කම්පින්ච් ෆයිල් ටික තියෙනවා ඔයාලා දැන් මෙතන උඩින් බලා ගන්න පුළුවන් ඩොට් 3ක් තියෙනවා අන්න ඒක එකපාරක් ටච් කරාම ඔයාලා එනවා මෙන්න මේ වගේ එකක් ඉතින් මෙතන මල්ටි සිලෙක්ට් කියන එක එකපාරක් දෙන්න ඕනේ ඊට පස්සේ ඉතින් ඔයාලා ඕනේ කම්පින්ච් ෆයිල් ටික මෙන්න මේ වගේ සිලෙක්ට් කරගන්න ඕනේ හරි ඉතින් ඔයාලා එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තියෙන හරි ලකුණ එකපාරක් ටච් කරගෙන මේ එකක් උඩ එකපාරක් ලොං ටච් එකක් දුන්නාම මෙන්න මේ වගේ එකක් එනවා ඉතින් මෙතනදී ඔයාලා කොපි කියන එක එකපාරක් ටච් කරගන්න ඕනේ හරි ඊට පස්සේ ඔයාලා මේකෙන් හිමීට බැක් වෙලා පල්ලෙහා තියෙන මෙන්න මේ වගේ LMC 8.4 කියලා එකක්. ඉතින් මේක LMC app එක හදද්දී මේක auto create වෙනවා. ඉතින් ඔයාලා ඒක උඩ එකපාරක් ටච් කරගන්න ඕනේ. හරි ඊළඟට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලා මෙන්න මෙතන paste icon එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒක එකපාරක් ටච් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ මැසේජ් එකක් එයි. ඔයාලා මෙන්න මෙතන උඩ තියෙන apply to all file කියන එකට ටික් එකක් දාලා replace කියන එකට එන්න ඕනේ. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලගේ app එක කම්පින්ච් ෆයිල් ටික වැටුනේ. ඉතින් මේ වගේ ගොඩක් කම්පින්ච් ෆයිල් ඉතින් බලා ගන්න පුළුවන්. හරි දැන් බලමු ඉතින් මේ කම්පින්ච් ෆයිල් වැඩ කරන්නේ කොහොමද කියලා. කොහොම ඉන්න බ්‍රයිට්නස් ටිකක් වැඩි කරගන්න ඕනේ. හරි ඔයාලා යන්න ඕනේ LMC app එකට දැන්. හරි ඊට පස්සේ ඔයාලා මම මෙතන මාක් කරන තැන ඩබල් ටැප් කරගන්න ඕනේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයාලා දාගත්ත කම්පින්ච් ෆයිල් ටික මේ LMC app එකට වැටිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මම එක සිලෙක්ට් කරගත්තා. දැන් ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ඔයාලා මෙන්න කැප්චර් කරගන්න පුළුවන් ෆොටෝ එක. හරි ඉතින් මම දැන් කැප්චර් කරගන්න යන්නේ ෆොටෝ එක මේ කම්පින්ච් ෆයිල් එකක් දාලා තියෙන්නේ. හරි ඉතින් මෙන්න මේ වගේ සුපිරිම ක්වොලිටි එකක් කැප්චර් වෙලා තියෙනවා. ඉතින් මම කැප්චර් කරපු ෆොටෝ ටිකුත් පෙන්වන්නම් ඔයාලට. ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඇප් එක සුපිරිම ඇප් එකක් තමයි ඉතින්. හරි ඉතින් වීඩියෝ එක මෙන්න මේ විදිහට තමයි ඉතින් ඉවර වෙන්නේ. ඔයාලට ඉතින් අද දැම්ම මේ ඇප් එකේ කම්පින්ච් ෆයිල් ටිකට අමතරව ඕනනම් මම යූස් කරන කම්පින්ච් ෆයිල් උත් ඕනනම් ඔයාලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා WhatsApp group එකේ. ඉතින් ඒකට ජොයින් වෙලා ඔයාලා ගන්න පුළුවන් ඒවා ටික. මේ වීඩියෝ එක ඉතින් ඔයාලා වැදගත් වුණා නම් ඉතින් මේ මගේ channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න මේ වගේ වටින වීඩියෝ දැම්ම ගමන් බලන්න. ඒ වගේම ඔයාලත් ඉතින් මේ app එක use කරලා ලස්සන ෆොටෝ capture කරාද කියලා පහලින් comment කරන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඉතින් ඊළඟට ඕනේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා පහලින් comment කරන්න යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් මලුත් වීඩියෝ එකකින් හම්බෙමු.